එකතු වෙලා තියෙන මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේවා පාවිච්චි කරේ අපිට මේ ප්ලාස්ටික් වලින් තොර ජීවිතයක් නැහැ කියලා හිතාගෙන අපි ප්ලාස්ටික් භාවිතා කරනවා නම් අපි ඒකේ වගකීම ගන්න ඕනේ. දැනට අපිට වාර්තා වන ශුද්ධ ප්ලාස්ටික් ප්‍රමාණය ඒ වාර්තා වෙන දේවල් අපිට ඒ වාර්තා වෙන්නේ ඇතැම් අවස්ථාවල දැන් අවුරුදු 5කට කලින් දැන් අවුරුදු 7කට කලින් අපි පාවිච්චි කරපු ප්ලාස්ටික් වල ශුද්ධ ප්ලාස්ටික්. මේ වෙනකොට ඒක දෙතුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා පරිභෝජන රටාවත්. එතකොට දැන් අපිට ශුද්ධ ප්ලාස්ටික් මිලියන ගණන් වලින් මේ පරිසරයේ දකින්න. ඉතින් මේක එන්න වැඩි වෙයි. අපි පාවිච්චි කරන දැන් පාවිච්චි කරන ප්ලාස්ටික් ශුද්ධ ප්ලාස්ටික් බවට පත් වේ කාලෙක. එතකොට මේ පරිසර පද්ධති සියල්ල විනාශ වෙලා තියෙනවා. ඉතින් මේක දැන් අපි හින්දා නවත්ත ගන්න ඕනේ. ප්‍රධාන ජල මූල රැස් හතරම පටන් ගන්නේ සමනලඩියෙන් ආර පිටවලපතට. ඒ දෙකටම අපි වන්දනාකරුවෝ විදිහට ගිහිල්ලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් සීත කඟුලෙන් නාලා උඩමළුවට ගිහිල්ලා සමන් දෙයියන්ට වැඳලා අපි පොලිතින් ප්ලාස්ටික් ටිකක් පැහැර කරලා එනවා. අපි මෙහෙන් දාන කුණු ටික කාකදුවෙන් අරහෙ මතුවෙනවා. කාකදුවට ගිහිල්ලා තියෙන ජීවිතේ එක දවසක් හරි කාකදුව මොන වගේද කියලා දන්නවා.
යාලා අපේ භූමියේ ඇතුලේ තමයි අපි මේක ඉන්නේ. දැන් අවුරුදු 50ක් විතර අපේ තාත්තලා කාලේ ඉඳලා මුත්තලා කාලේ ඉඳලා අපි මේ සතුන් හදාගෙන එන්නේ. මම මෙතන හරක් ගාවල ඉන්නේ අවුරුදු 12න් වගේ. අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ පොඩි කට්ටිය අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. පැටියෙක් හමු වෙන ඕනේ එනකොට ඊට පස්සේ නමක් නැති මේකෙක් කියන්න අලුතෙන් ගුළුඳුලේ පැටියෙක් හමු වුණාට පස්සේ ඌ පැටිය කිරට බැන්දට පස්සේ එළදෙනා නම තියලා තමයි ඊට පස්සේ පැටිය ගන්නකොට ඒ නම කියලා තමයි පැටිය අරගන්නේ ඊට පස්සේ වෙනකොට පැටියට නම කිව්වම පැටිය එනවා දෙපාරක් එන උදේ හවසයි දෙකේ උදේ පාන්දර ගෙදරින් පිට වෙන්නේ 5ට විතර. ඒ පිට වෙලා ඇවිල්ලා දැන් අපි ඉතින් අඩු හරක් බලන්න මේ කැලේ යනවා. කැලේ ගිහිල්ලා අඩු නම් වන්නිය බාර ආත්තම්මයි මුත්තම්මයි කියලා දෙන්නෙක් ඉන්නවා. අපි ඒ දෙන්නට අපි පේ වෙලා කහදියර වලින් නාගෙන පියාගෙන පේ වෙලා අපි දානමාන දෙනවයි කියලා අපි පොරොන්දු වෙනකොට අපේ සතුන් බහිනව මහත්තයා. ඊට පස්සේ අපි මේ සතුන් දැන් පුංචි කාලේ ඉඳලා පුංචි කාලේ මේ සතුන් ඉපදුනාට පස්සේ වැඩි දවසක් නැතුව ගේට් කරනවා. ගේට් කරනවා කියන්නේ වහු ගාලට දානවා. දාලා ඉවරලා මේ හැන්දෑවට දැම්මා උදේට තමයි මේ සතුන් මහා කට්ටිය බහින්නේ පැටව හොයාගෙන. අපි ඊට පස්සේ අපි ඒ කිරි ටික දොවාගෙන ගිහිල්ලා අපි හදන තැනකට දීලා අපි ඒකට දැන්ට පවතින්නේ අපිට කිරි ලීටරයක් රුපියල් 200යි. අපි සාමාන්‍ය රුපියල් 2000ක් වගේ තමයි 2500ක් වගේ තමයි බයික් එකේ තෙල් ලීටර එකමාරක් විතර පුට්ටගෙන ඇවිල්ලා අපි හොයාගන්නවා. දෙක හමාරක් දෙයක් තියෙනවා. ඔව් ගෙනියන්නේ කොහොමද? ගෙලින් දෙක ගෙනියන්නේ. අපිට හම්බ වෙනවා කිලි ලීටරයට 160ක්. අපිට හොඳ කිරි මිලක් නෑ තාම රුපියල් 160ට 170ට වගේ කිරි ගන්න ඒ වුණාට පිටායට නම් දෙන්නේ රුපියල්
500ටෙන් එහා වගේ දියර කිරි ලීටරයක් හරියට ස්ථාවර මිලක් දාලා එහෙම දෙනවා නම් ඉතින් හොඳයි මේවට. රට හරක් හිටියට වැඩක් නැහැ. උන්ගේ කිරි හොඳ නැහැ. කිරි වල ගුණාත්මක භාවය අඩුයි. මේ දේශීය හරකගේ තමයි හොඳ ගුණාත්මක කිරි වුණත් ගන්න පුළුවන්. ගව පාලනය ප්‍රධාන වශයෙන් වෙන්නේ ෆ්‍රී රේන්ජින් ක්‍රමයක. ඒ කියන්නේ සතා හැදෙන්නේ එළියේ. එයා කැලේ සතෙක් වගේ උලාකමින් පොඩි මේ රංචුවක් විදිහට ඉන්නවා. ඕකෙන් ලැබෙන කිරි වල ගුණාත්මක බව වැඩි. කිරි ප්‍රමාණයත් අඩුයි හරක උලා කාලා හැදෙනකොට. ඒකින්ද මේද ගතිය වැඩි, රස වැඩි. ලොකු මේ පාරිසරික මේ බලපෑමකුත් එක්ක තමයි අපිට රස වැඩි වෙන්නේ. මොකද ඉස්සර කාලේ නම් හරක ගමේ උලා කනවා. ඒ ගොම ටික එළවලු පාත්තියට යනවා. මේ ඒකෙන් ඒ බැලන්ස් එක තිබුණා. ඒ වුණාට දැන් වෙලා තියෙන්නේ ගොවියට එහෙම ගමේ හරක් 50කට 60කට කන්න තරම් ඉඩම් නැහැ. එතකොට ගොවියට සිද්ධ වෙනවා ඒ හරක් 50 හරි 100 හරි ගමෙන් එළියට දක්වන්න. අර ලඳු කැලෑවල. එහෙම නැත්නම් කැලෑවල. ඉතින් ඔතනදී තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. Mare! 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 ලෝකේ පුරාම පෙන්නලා තියෙනවා ශාල වශයෙන් මේ ගව පාලනය සහ එළු පාලනය තියෙන මේ පළාත්වල කොළ පාට අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ගව පාලනය නැති ප්‍රදේශයකට අලුතෙන් ගවයෝ අපි කියමු 1000ක් හරි 1500ක් හරි නිකුත් කරලා සැටලයිට් ඉමේජස් ගත්තොත් පේන්න ගන්නවා කොළ පාට අඩු වෙගෙන යනවා. ඇයි? අර මිනිස්සෙක් දෑගැත්තෙන් කපලා මේ තනකොළ දෙනවා වගේ නෙමෙයි මේක උලා කනවා. අත් ගව පාලනය කරන පළාත්වල හරක් 5000 6000 හමුදාවක් වගේ කැලේට දැම්මහම උන් ඉස්සලා යට තියෙන තනකොළ ටික කනවා. කොහොම වෙලා යට සම්පූර්ණයෙන්ම කාන්තාරයක් කරනවා. එතකොට ඕකත් එක්ක කැලේ අලුතෙන් හැදීම නැති වෙලා යනවා. ඒක මං පසු හොද යන්න පටන් ගන්නවා. ඒක හරහා කැලේ දියාරු වෙන්න ගන්නවා. ඕක ඍජුවම දේශගුණ ප්‍රත්‍යාස වලට බලපාන ලොකු ඒ කියන්නේ ගවයෙක් දෙන්නෙක්ගෙන් ඕක බලපෑමක් නැති වුණාට ලොකු සමූහයක් විදියට හරක් 10000 15000 එක ප්‍රදේශයක කන්න ගත්තාම ඔය බලපෑම බොහොම ඍජු බලපෑමක් වෙනවා. ඒක හරියටම මිනිස්සුන්ගෙන් කැලේ කැපුවාට සමානයි. Kudu. අපේ දැන් අපේ ළමයින් දැන් මේ දෙයින් ඈත් වෙලා තියෙන්නේ. කියන්නේ කරන්න මේ කර්මාන්ත කරගෙන යන්න අපහසු හින්දා ළමයි මේ දේවල් වලින් ඈත් වෙලා. අපිත් දැන් ළමයි මේවටවත් යොමු කරන්න කැමැත්තක් නැහැ. ඒ කියන්නේ තියෙන ප්‍රශ්නත් එක්ක ළමයින්ට මේ අපි ගෙව් ජීවිතේ ගෙවන්න බෑ දැනට. දරුවත් කියනවා තාත්තේ අපේ අනනම් ගාන්න එපා, අපේ නම ලියන්න එපා, එක සතෙක්ගෙන්ගේ පුච්චන්න එපා අපේ නම කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා තාත්තේ ඔක තව තාත්තෙත් ඉවරන් වෙන්න බලන්න. මොනවා රැකියාවට ගියාම තාත්තා ඔය අරස්සාව කරන්න වැඩක් නැහැ. තාත්තේ ඕකෙන් මයින් වෙලා ඉන්නේ නැහැ. ඕක ඔම්ම කැලේට අතාරින්න නැත්නම් තාත්තේ කැලේටම දාන්න.
ක්ලයිමට් චේන්ජ් එකට ඍජුවම සහ වක්‍රව බලපාන තැනක් තමයි මේගොල්ලන් අර ලොකු ගහනයක් විදිහට තියෙන හින්දා මේගොල්ලන්ගේ ලෙඩ රෝග හැදෙනවා. මේ ලෙඩ රෝග මෙයා අරන් ගිහින් කැලේ ඉන්න මුවාට, කැලේ ඉන්න ඌරට, කැලේ ඉන්න වඳුරටත් බෝ කරනවා. ඒතකොට ඒකින් තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතියෙන් තහනම් කරලා තියෙනවා ගමේ හරක් කැලේට දැමීම තහනම්. වෙඩි තියන්න උනත් පුළුවන් එකකට. ඇයි ඒගොල්ලන් ලෙඩ රෝග අරන් ගිහින් කැලේ සතට බෝ කරනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඍජු වන විනාශයකට ඒගොල්ලන් සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. කැලේ සත්තුන්ට තියෙන තනකොළ ටික නැති වුණාම, කැලේ අලියට තියෙන තනකොළ ටික නැති වුණාම කැලේ අලියා ගමට එනවා. කැලේ මුවාට තනකොළ ටික නැති වුණාම කැලේ මුවා ගමට එනවා. කැලේ සත්තුන්ට කෑම නැති වුණාම කැලේ සත්තු ගමට ආවම සත්තු ටික මැරෙනවා. සහ ගමේ මිනිසුන්ගේ භවභෝග ටික විනාශ වෙනවා. ඒකින්ද තමයි ඉස්සර ගමක කැලේ කියන එකත් ගමේ කොටස. මොකද අර වතුර අර පස වාතය හදන ගමන් කැලේ සත්තු කැලේ තියෙන හින්දා ඒ සත්තු ගමට එන එක නවත්තන්න. හැබැයි ඉතින් ගමේ සත්තු ටික කැලේට දැම්මම කැලේ සත්තු ටික ගමට ආවම සතත් විනාශ වෙලා ගමත් විනාශ වෙනවා. කැලේට ඇතුල් වුණාට පස්සේ කිසිම කෙනෙක් නැහැ. මහා ගස් කොළනුත් එක්ක බැද්දෙන් එළියට එනකන් ඇඟේ ලෝම නිකන් කෙලින් වෙලා වගේ තියෙන්නේ. මොකද කම්පණේ වගේ නිකන් බයක් තියෙන්නේ. මේ පෞගි දවසේ අපේ මේ හරක් ගාව ඉන්න අයියා කෙනෙක් කුළු හරකෙක් ඇනලා මැරුවා. ආන්න අර ඉන්නේ තේ ඇනලා මරාපු කුළු හරක තමයි අර ඉන්නේ. ඉතින් ඒ කුළු හරකට නමුත් අපි ඇන්න මැරුවයි කියලා අපිට කරන්න දෙයක් නැහැ. ඒකටලත් ඉන්නවා. අපිත් ඉතින් සාමාන්‍යයෙන් බයෙන් තමයි ඉතින් හැමදේම කරන්නේ. මේක ඇතුළට ඇවිදින්නත් බෑ. ඇවිද්දොත් මම මේ පෞගේ කාලෙක අහුවෙලා මේ එහා පැත්තේ ඉඳලා මට රුපියල් 15000ක් දඩ ගැහුවා. ඉතින් මම ඒ ගෙව්වෙත් නමුත් පොලියට අරගෙන තමයි ඒ 15000 ගෙවලා එළියට ආවේ. නමුත් දඩයන් කරන්නවක කිසිම දෙයකට ගිහින් අපි සත්තුන්ට හරි ආදරේ. ඇත්තෙම රතු වදන අපි ආදරේ ගොඩක්. සත්ත්ව පාලනය විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන ලෝකෙ පුරාම පෙන්වලා තියෙන එය අර සතුන්ගේ උලා කෑම නිසා සහ මේ අවිධිමත් විදිහට කරතින් නෛතිකව හෝ අනීතිකව අවිධිමත් විදිහට විශාල විදිහට ගව පාලනය සත්ත්ව පාලනය කරනකොට එයින් ලොකු ඍණ බලපෑමක් තියෙනවා දේශගුණයට. හදන්නේ අපි නාවනවා අපි නිර්දෝනකට යම්මල අපේ ඇඟලිව කනවා. ඉතින් අපි ඉතින් ඔය සතා දුන්නත් අපි සෑහෙන කියන්නේ මම නම් සෑහෙන කල්පනා කරනවා අනේ මගේ මේ ආවල් වස්ස දුන්නා නේදයි කියලා. ඉතින් කරන්න දෙයක් නැතිකමට තමයි මේක දෙන්නේ. මටත් තමයි ඥානට හිතනවා මේ කර්මෙන් නිදහස් වෙන්න. මුගේ අම්මගේ දුර්ලභකම නෙවෙයි මේ ඉඳන් ඉඳලා ඇතිස්පෑ. තුන් දවසෙන් පුදුමාකාර ණයපලක් ගෙවන්නේ. මේ ඇත්ත දේ කියන්නේ වෙන දේ කියන්නේ. අවසානයේ අපි වලට යනකොට ගහනවා ඔය හරක් බොක්කෙම බෙදා.
මගේ අම්මයි තාත්තයි දෙන්නම ප්‍රින්සිපල්ලා. මමත් ඉගෙන ගත්තා ලෝ ඩිග්‍රිය ෆස්ට් ඉයර් එක කළා. ඊට පස්සේ මට නිකන් ජීවිතේක මම හිතන පැත්ත නෙමෙයි කියලා මම ඒක අතහැරියා. අතහැරලා ජොබ් කීපයක් කරලා ඔහොම මම අවසානට ටික කාලයක් හිටියා ටූරිසම් වල. මම කම්පැනි එක වැඩ කරා ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ටූරිස්ට්ලාත් එක්ක ලංකාවට. මොම වෙලා මට අන්තිමට හිතුණා මට ආයේ ගොවි පළක් ඒ කියන්නේ මම පුංචි කාලේ අපේ අම්මට අතරේ ඉඩම් දෙක තුනක් තිබ්බා වගා ගන්න. ඒක පොඩි කාලේ ඉඳලා වගා කරා. මම ආයේ පස්සේ තීරණය කරා මට ආයේ කුසි කර්මාන්තයට ගොවිතැනට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඉඩමක් හොයන්න පටන් ගත්තා. මොකද වැවක් අයිනේ වතුරක් අයිනේ. ඉඩමක් හොයන්න ගත්තා වගා කරන්න. මම හොයාගෙන යද්දි මට මේ ඉඩම සෙට් වුණා. ඊට පස්සේ මම එතන විතර මේක අරගෙන දැන් අවුරුදු 10කට කිට්ටුයි. මම ගත්තේ වගාවක් පටන් ගන්න. කිසිම දෙයක් දන්නේ නැහැ මේ පැත්තේ. අහඹුලෙස හමු වෙලා ඊටම ගත්තේ. අරගෙන ඊට පස්සේ ඇවිල්ලා වදිනවා. ඉතින් වැට ගහගෙන ඊට පස්සේ පළවෙනි දවසේ වැට ගැහුවා වැට කැඩුවා ආලි. දෙවෙනි දවසෙත් එතන හැදුවා. ආයි දෙවෙනි දවසෙත් කැඩුවා. ඒ කියන්නේ උන්ගේ මංකඩ උන් අනිවාර්යයෙන්ම කඩාගෙන යනවාමයි. මොකද මේ ඊටම අයිතිකය කියන්නේ ගොවිතැන් කරන්න තුන් දෙනෙක් හිටියට ඒගොල්ලෝ ගොවිතැන් අතහැරලා දාලා තිබ්බ කාලෙම මාරින්ගෙන් පරිසම් කරගන්න බැරි හින්දා. නමුත් ඔය කතන්දර මම මුලින් ඉගෙන ගන්නකොට දන්නේ නැහැ. ඊට පස්සේ කුමාරි අරගෙන බැලුවා දැන් ඇත්තටම අලින්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක ඇතුලේ. දැන් ගොවිතැන කරන්න ඊට පස්සේ විදුලි වැට හරි ගැස්සුවා වටේ. හැබැයි මුල් අවස්ථාවේ විදුලි වැට ගෑගත්තම අවුරුදු 2ක් විතර යනකම් අපිට එහෙම ලොකු ඉෂුව එකක් ආවේ නැහැ. ඊට පස්සේ වැඩ කටයුතු කරගෙන ගියා. නමුත් එන්න අලින්ගේ ප්‍රශ්න වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ මම තීරණය කරා මේකේ මම ගොවිතැනම විතරක් කරොත් මම ෆේල්. Please take a seat there. Please take a seat there. Be careful. දාලා බලලා වැව පැත්තේ හිටියේ නැහැ වගේ දවස් ටිකේ. නෑ මම මට ඉතින් ඕන කෑල්ලට ගිහින් ඉඳලා. දෙමළි මෙත්තේ? යා මම ඉන්නේ. හරි මට මම ගහින් නැහැ ඉතින් එන හැම ඉරියයිය වඩේ කොයිද මේ පැත්තේ නෑ නේ? මේ පැත්තේ නෑ මේ දවස් කියනවා. අපි රවම කාගෙන යන්නම් හොඳේ. අලිට ගියම හිටියේ නෑනේ. මේ හිටියේ ඉතරා. කොහේ හරි හිටියේ? අර මේ මනකගේ ගාලා තියෙන. ඔව්. එතන බෑලා තියෙන්නේ. හරි. They are breaking the branches down, making the noise from this side, so we are going to search for them. Look.
ඉතින් මේකේ ඉන්න අලින් 100න් අපි ෆොටෝ ගැහුවොත් දැන් ඇත්තටම දැන් මම විදේශිකයොත් එක්ක බලන්න යනකොට අලින්ගේ ඔයගොල්ලෝ ගාන හොඳම කැමරා වලින් ගාන හොඳ සමීප ෆොටෝ හැම ෆොටෝ එකකම අපි දකින හැම අලියෙක්ගේම ඇගේ වෙඩි පාරක් තියෙනවා. වෙඩිකට අනිවාර්යයෙන්ම හැම අලියෙක්ගේම ඇගේ තියෙනවා. එහෙම නැති අලියෙක් දකින්න වෙන්නේ කලාතුරකින්. ඉතින් සුද්ධ සමහරලාට ෆොටෝ එක zoom කරලා පෙන්නලා අහනවා මොකද මේ ඇගේ මේ ප්‍රශ්නේ කියලා. ඉතින් අපි කටක් කරලා කියන්න බෑනේ මේ මිනිස්සු වෙඩි තියලා කියලා. අනිවාර්යයෙන්ම මේ ඒරියා එකේ හැම අවුරුද්දෙම මරනවා අලි සාමාන්‍යයෙන් 5කට 6කට වැඩි වෙඩි කියලා. ඊට වැඩි උමසක් අඩු නැහැ. මම උපතින් අලි ඉන්න ගමක ඉපදිච්ච කෙනෙකුත් නෙමෙයි. මේ මම රස්සාවල් කරේ මේ අනුරාධපුරේ පොළොන්නරුවෙත් නෙමෙයි. එතකොට නමුත් අර මගේ තිබ්බ ආසාවත් එක්ක මං අර ඉස්සර වගේ මම මේ පරිසරයට කැමතිනේ. ඒ ආසාවත් එක්ක මම ආවා. ඒ ආවට පස්සේ ගොඩක් දුරට මේ ප්‍රශ්නේ මොකද්ද කියන එක මට ඔළුවට වැටුණා. වැටිලා දැන් මම උත්සාහ කරන්නේ මෙතන ඉඳගෙන මේකට කොහොමද අපි කමියුනිටි එක බැලන්ස් කරගන්නේ කොහොමද සත්තුන්ට හානියක් නොවෙන්න සහ සත්තුන්ගෙන් මිනිස්සුන්ට හානියක් නොවන ඔය දෙකම. මුලින්ම පාර සුද්ධ කරා දෙපැත්ත මං ආව දවස්වලම. දැන් ඊළඟ අදියර මේ සෙන්සුරාදට යනවා මේ ආයි පාර දෙපැත්ත සුද්ධ කරනවා. ඒ කියන්නේ අර මාන පඳුරු තියෙන ඒවා සුද්ධ කරනවා අලියව පාරේ ඈත ඉඳන් ඉද්දි පේන්නේ. මොකද මේක උදේ 8:00ට 9ට තලි මාරු වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. මොකද මේ ගෑනු කෙනෙක්ට ගහලා මල්ල තිබ්බ උදේ 9ට. කියන්නේ අරයා කාලා එයාට හිතුන වෙලාවේ යා මාරු වෙන්න ආවා. ඒ වෙලාවේදී අරයා සෙට් වුණා පාර මැදදීම ගැහුවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මේ ඔතන උඩ ඒරියා එකේ 4 දෙනෙක් මැරලා තිනවා. මම මෙහෙට ආපු ගිය අවුරුද්දේ නෑ. මේ අවුරුද්දෙත් තාම නෑ. උනට දැන් මේ දවස්වල චුට්ටක් වැඩි අර ඒ කියන්නේ මේල්ස්ලා වැඩි මේ දවස්වල මෙහි. දැන් මම කියලා තියෙන්නේ කට්ටිය ටිකක් පරිස්සම් වෙන්න, කරුවලේ යන්න එපා, ටෝච් එක ගහන්න නිතරම පාරේ කියන්නේ ගොඩාක් දුරට රැයට ගමන් බිමන් අඩු කරගන්න කියන එක මම පොඩ්ඩක් කියලා තියෙනවා. මම හැම වෙලේම මේගොල්ලන්ට කියන්නේ අලියත් ආහම අලියත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා. අපි වගාවට පනිනවා නම් අපි වගාවට පනින්න කලින් අලිය හරව ගන්න ඕනමයි. එක්කෝ අලි වෙඩි දාලා එහෙම ගහලා නතින්න දාලා ගිනි පන්නලා ඔය මොන ක්‍රමයකට හරි. කියන්නේ අලියට හානියක් නොවන ඕනම ක්‍රම. අලියට හානි වෙන ක්‍රම බෑ. දුවක්කු බෑ. කරන්ට් එක බෑ. අර අනවසර විදුලිය බෑ. අලියට හානි නොවන ඕනම ක්‍රමයකින් අපි වගාවට පනින්න කලින් අලිය හරව ගත්තොත් වගා භූමිය ආරක්ෂා කරගන්න පුළුවන්. බැරි වෙලා හරි ඒගොල්ලෝ වැට කඩාගෙන වගාව ඇතුළට ආවා කියන්නේ අපි අලි වෙඩි මේ ක්ලේමෝ ගහුවත් ඒගොල්ලෝ යන්නේ නැහැ. එයාලා ඇතුළට එන්නේ කන්න, එයාලගේ අවශ්‍යතාවය සපුර ගන්න කම්ම ඒගොල්ලෝ හෙලවෙන්නවත් නැහැ. දැන් බලන්න ගෙවල් වල හරක් හදනවා. හරක් ටික ඔක්කොම රක්ෂිතේ. රක්ෂිතේ හරක උලා කෑවට පස්සේ අලියා උලා කාපු තනකොළ කන්නේ නැහැ. එයා කන්නේ නැහැ. හරක කාපු තැනින් එයා කන්නේ නැහැ. මේක ඉන්න හරක් 1500ක් 200ක් රක්ෂිතේට යවුවාම රක්ෂිතය ඇතුළේ ඉන්න අලියට මොනවද කන්න තියෙන්නේ? එතකොට එයා කන්නේ නැහැ. එයා එනවා ගමේ තියෙන දේ කන්න. එතකොට ඉතින් කෑ ගහලා මෙතන මොන යුද්ධ කළත් වැඩක් නැහැ. මොකද බඩගින්නට
එහාට එන සතා නවත්තන්න අපිට අඩි 100ක තාප්පයක් ගැහුවත් බෑ. එයාලගේ ඇග්‍රෙෂන් කියන එක ඒක නම් සාධක ගොඩක් මත බලපාන්න පුළුවන්. ඒක අපිට හරියටම කියන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු මෙයාලගේ හෝමෝනල් ලෙවල්ස් තියෙනවානේ සමහර වෙලාවට එයාලා අපි කියනවා මස් දෙකට එන කාල තියෙනවා. ඒ වගේ කාලවල වලදී මෙයාලගේ ඒක ස්වභාවයෙන්ම එයාලගේ ඇග්‍රෙෂන් එක වැඩි වෙන්නේ. ඒකට ඒ වගේ කාලවල වලදී අපිට සමහර විට ඔය වගා හානි කරන ඒවා වැඩි, සමහර විට ගම් වැදුනොත් එහෙම වෙන හානි වැඩි, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් ඔයාලා දකින්න ඇති අපි නිකන් කේස් එකක් කරන්න ගියාම සමහර විට මේ කාම්ව ඉන්න සතා ඒ වෙලාවේ අපි එයාට ට්‍රීට් කරන්න යද්දී ඩාට් කරනවා, ඒ වගේ දේවල් කරනවා. ඒකට ඒ වගේ වෙලාවෙදී එයාට අර එන බාහිර බලපෑමක් මත එයා ඇග්‍රෙසිව් වෙන්නත් පුළුවන්.
ඒ වගේ සාධක ගොඩක් තියෙනවා. ඉතින් මේකමයි කියලා කියන්න බෑ හරියට. කොරිඩෝර් ප්‍රශ්නේ කොහොමද ඒක ටිකක් ලොකුවටම තියෙනවද? ඒක තියෙනවා ඇත්තටම. මොකද මේ ගොඩාක් වෙලාවට අපි දන්නා එක ප්‍රොජෙක්ට්ස් තියෙනවා, කැලෑ කපනවා, කැලෑ විනාශ වෙනවා. ඊට පස්සේ ඒවා ආරක්ෂා කරගන්න කියලා අලි වැටවල් ගහනවා. එතකොට අද තමන්ගේ යා සංක්‍රමණය වෙන ප්‍රදේශයක් තියෙනවා නම් ටික කාලෙකින් එනකොට ආයේ ඒවා අලි වැටවල් වලින් විදුලි වැටවල් වලින් වට වෙලා නම් ඒකට එතන ප්‍රශ්නයක් නේ ඇත්තටම. සතාට තමන්ගේ සුපුරුදු පරිසරයට යන්න නැහැ. ඒකට සමහර වෙලාවට යන්න වෙන්නේ අර එයා ගියපු කැලෑ පරිසරයේ එයාට නැති වෙනකොට එක එක තියෙන ගම් මැද්දවල් වලින් තමයි යන්නේ. එතකොට ඉතින් ඊට පස්සේ ජීවිත හානි වෙනවා. මොකද ගමක් මැද්දෙන් යන්නේ සතා. වගා හානි වෙනවා. ඒ ඉතින් ඊට පස්සේ අර නොවැළක්විය හැකි දේවල් බවට පත් වෙන්නේ ඒකේ. රාමුවකට කොට වෙලා ඉන්නේ. අඩුමතර මෙයාලට අනුරාධපුර ටවුන් එකට යනවා කියන්නේ ලොකු දෙයක්. ඒ කියන්නේ ඒ තරම් ඒගොල්ලෝ කොට වෙලා රාමුවක හිර වෙලා ඉන්නේ. We don't know how many elephants we have. They are about to have another census. We will be able to find out. But at this rate of attrition, things are not looking too good. We must never forget that there are human victims to human-elephant conflict. Not in the same volume, but every life, every human life is precious.
අපිට දැන් මේ ගේ තත්ත්වය තමයි බය අපිට. පේනවනේ. අර මුළු ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ගෙට. අපි මුල් කඩලා දානවා. ඒත් එනවා වැයසට වැඩි. ඉතින් ඒකම ඒ පිටිය දැන් වතුර වලින් පෙඟිලානේ තියෙන්නේ. ඒක එක්කම මේ ඇදගෙන වැටුණොත් එම අපේ පැත්ත එහෙම ගෙවල් කඩා වැටෙන්න පුළුවන්. ඒ අවදාන තත්ත්වයක ඉන්නේ අපි. අපේ හොඳ කුළු ගෙවල් වල හිටියේ. තනි ගෙවල්. අපිට කිව්වා මේ ඔයගොල්ලෝ මේ ඉදම විතරක් දෙන්න. ඔයගොල්ලෝ ගේ කඩාගෙන ඔයගොල්ලෝ විකුණලා ඔයගොල්ලන්ට මේ ගෙදරට එන්න දෙනවා කියලා. ඒගොල්ලන්ට කෑල් පොළොව විතරයි ඉල්ලුවේ. When we started redeveloping the part of Colombo which UDA designated as Slave Island Stage 2, there were 100 odd families living in this section of Colombo. And when UDA did the survey, they did not allow us to actually speak to the community directly, because the community would come up with so many requests. So they did not want to expose us to that. UDA did that research and the survey. There was one family living in, I'm not telling you the worst case. There was one family living in 64 square feet. That is an 8 by 8 square. Just about 4 of these. අයියට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නයි 4 දෙන්නයි. අපේ තාත්තයි මමයි මහත්තයයි පුතයි. කට්ටියක් හිටියා මේක දෙට. There is a lot of improvement that needs to happen in the urban fabric itself. Now, see, a lot of people think that it's detrimental if you change neighborhoods. But the truth of the matter is that a city needs to grow, and it needs to grow in a healthy way. When I was smaller, it wasn't as urbanized as it is now. You know, I could stand at
this balcony, on this balcony, and I could see the ocean from here. But now, I mean, the best way to put it is it's a concrete jungle now. Before, it was a neighborhood, you know, especially when my dad was growing up. It was a neighborhood, you knew everyone, it was that kind of culture, right? ටවුන් ප්ලෑනින් කියන්නෙම නගරයක් විධිමත් විදිහට හදන එක. එතකොට අනික අපි කියනවා සාමාන්‍යයෙන් ප්ලෑන් කරන්නේ අපි අන්සර්ටනිටි එකකට කියලා. ඒ කියන්නේ අවිනිශ්චිත අනාගතයකට තමයි අපි ප්ලෑන් කරන්නේ. මේ ටවුන් එකට මෙතෙන්ට යන්න පුළුවන් කියන එක අපි තීරණය කරනවා ඒ වෙලේ තියෙන දේ ඇනලයිස් කරලා. අපි හිතුවට මේක කැපිටල් එක මේක ගොඩක් ලොකුවට අපි ප්ලෑන් කරන්න ඕනි කියලා නෑ. සමහර විට ඒකේ ඩෙවලොප්මන්ට් එක කන්ට්‍රෝල් වෙන්න තමයි නැෂනල් ප්ලෑන් එකේ අයිඩියා එක. දැන් මේ අපි මුල් පදිංචිකාරයෝ 70 ගණන් වල 72 3 එහෙම වගේ ඇති. නිවාසයෙන් අපිට දුන්නේ අවුරුදු 20කට තමයි මේ ගෙවල් ගැරන්ටි එක තියෙන්නේ. අවුරුද්දෙන් ඊට පස්සේ ඒගොල්ලෝ වගේ කීමක් නැහැ කිව්වා. අපේ අවුරුදු 20 නෙමෙයි 40ක් 50ක් 60ක් වෙන්න එන අපි දැන් ඇවිල්ලා. කාලෙත් පැනලා. Every building has a lifetime. There is a we normally design an ordinary building for a 50-year lifespan. So after that 50-year lifespan, unless if we do a very thorough refurbishment, that building needs to be demolished and something new needs to come in, because building materials tend to deteriorate and finishes tend to deteriorate, and level of hygiene will go down. So a lot of things actually happen. The noise pollution, I would say, has been one of the hardest things to deal with in terms of urbanization. And the other would be the lack of greenery around you. It affects me a lot. It might not for others, but for me, it's very difficult to come out to the balcony or just go out to the garden. And when you look up, you don't necessarily see the sky. You see the buildings around you and a little snippet of the sky. You know, and even if you look out from here, it's just the wall of the apartment next door. Colombo is not a brand new city. There has been development before, and when we do new development, it's important to understand the existing structure. But right now, the trajectory that we are on is that we are trying to sort of hide our marginalized communities and sort of relocate them into areas that they cannot be seen. So it's just like saying out of sight, out of mind. So one of the reasons why Colombo is densely packed is because it's built around the port, and it is the economic hub for the whole country actually. නෑ ඒගොල්ලෝ කියන්නේ අපිට ගෙවල් දෙනවා කියලා. අර හේන මූල ගෙවල් තියනවා දෙන්නම් කියලා. අපි තමයි යන්නේ නැතුව ඉන්නේ.
අට අපිට මෙහින් ගිහිල්ලා අපිට බොහොම කරදරයි. දුරට ගිහිල්ලා හදිසියක් වුණොත් අපිට අතේ සල්ලි නැත්නම් අපිට එන්න විදියක් නැහැනේ. අපි එනවා නම් යනවා නම් රුපියල් කොහමද අතේ 500ක් තියෙන්න ඕනේ. ඔව් එහි ඉඳන් එනකොට. ඉතින් අපිට මේ අතේ සතේ නැති වුණොත් අපිට බේත් ගන්න යන්න පුළුවන් නේ. People on this street, they're older because their kids are the kids have migrated, and it's the older generation that's left in this lane particularly. I don't know about the others, and all of them sell their property and they go to live with their kids, right? And who's gonna buy it unless it's someone who wants to build an apartment on the street? අපි ප්ලෑන් කරන්නේ මිනිස්සුන්ට planning for people කියලා. එතකොට කියනවා මිනිස්සු වෙනුවෙන් අපි ප්ලෑන් කරන්නේ. අපි on behalf of people තමයි ප්ලෑන් කරන්නේ. එතකොට ඒකෙදි එන්න ඕනි කොටස තමයි planning with people. මොකද අපි ප්ලෑන් කරන්නේ මිනිස්සුන්ට, ප්ලෑන් කරන්නේ මිනිස්සු වෙනුවෙන්. එහෙමනම් අපි ප්ලෑන් කරන්න ඕනේ මිනිස්සුත් එක්ක. ආයතන වලට වගේ මිනිසුන්ටත් අදහසක් තියෙනවනේ. ඒගොල්ලෝනේ අන්තිමේදී ජීවත් වෙන්නේ ටවුන් එකේ. අපි හදලා අපි යයි එතනින්. අපි අපේ ළමයි නෙමෙයි එතන ඉස්කෝලේ යන්නේ. අපි නෙමෙයි එතන ගිහිල්ලා ඒ හොස්පිටල් එකකින් බෙහෙත් ගන්න. අපි නෙමෙයි මේ පාරේ අපේ වාහනේ ගෙනියන්නේ. ඒ ට්‍රැෆික් එකට අහු වෙන්නේ අපි නෙමෙයි අන්තිමේදී. අපි ප්ලෑන් එක හැදුවා, දුන්නා, ගියා. By developing a city, we can't change the climate, the climatic situation. What we can do is to make it comfortable and to make sure that our carbon emission is less in whatever we do, because then we are not contributing to the problem, we are actually contributing to a solution. We see with rapid urbanization, we try to create more gardens, more parks, but at the same time, we are forgetting that there has been existing environment that we've been living around. Basically, what I want to highlight is like how we look at these things, like that needs to be changed. And we keep talking about carbon sinks, like, blue economies and like carbon credits. But all of this comes in with the same idea of commodifying nature, right? But we cannot really commodify nature. So I think as a household, we have, maybe not significantly, but we have reduced our carbon footprint in spaces that we can. I think essentially being a vegetarian and a vegan maybe once a week or a week in a month, that has reduced my carbon footprint a lot, because I used to eat meat, like a lot of meat.
2010 ඉඳලා අපිට යන්න කියනවා. දැන් භාගයක් ගිහිල්ලා ඉන්නේ අර ඒ පැත්තේ ෆ්ලැට් වල හුඟක් ගිහිල්ලා. මේ දෙකේ කවුරුත් තව ගියේ නැහැ. යන්නේ නැහැ. අර අපිට සුදුසු ගෙවල් අපි ඉල්ලන්නේ මේ කොම්පැනි දෙන්න අපිට ගෙවල් දෙන්න. අපි යන්න බෑ කියන්නේ නැහැ. Now, we think that certain low-income community areas are not suitable for the city, which is actually not the case. It's not the community that is not suitable for the city, it's the living conditions. You cannot actually take the community that lives in a city and put them outside the city. So, city needs to have life, so people need to be living in it. So we have a tendency of looking at development as something that can be measured with the height of the buildings or the width of the buildings, rather than actually considering how this development improves the livelihoods of the people. Personally, I think there's no perfect cookie cutter model which you can impose on a city. There are so many contextual factors that affect it. So there must be some freedom for organic growth in it. So to see whether something has worked, if you do a survey of any planned city or an unplanned city, you will get so many different opinions. So it's something very difficult to measure. But one thing you can see is, one thing you can gauge is that you can see whether the residents are generally happy. That's the only true test, because